යාළුවනේ මගේ YouTube channel එකට ආලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ AliExpress එක සම්බන්ධ වීඩියෝ එකක් ගැන. ඉතින් ඔයාලා දැනනවද AliExpress එකේ main dashboard එක පැත්තේ ගියා නම් ඔයාලට දරා ගන්න පුළුවන් ලොකු banner එකක් එක්ක summer sale කියලා එකක් වැටලා තියෙනවා. ඉතින් ඔයාලට ඒකෙන් ඕන item එකක් 180 discount ගාලා ඔයාලා ගෙදරටම order එක place කරගන්න පුළුවන්. ඉතින් ඒක ගැන තමයි අද මම වීඩියෝ එක කරගන්නේ. ඔයාලට ඒකෙන් කියා දෙනවා වීඩියෝ එකට මේ item එකට address එකක් add කරන්න හැටි තකොට කාඩ්ඩයක් ඇට් කරන හැටි වගේම අන්පේට් ෝඩ එකක් අන්පේට් දාගන්න එහැටි කිල් දෙන ඔක්කොම තියලන ඔල MD පතිරජ ලංකා YouTube channel එක සබස්ක්‍රයිබ් කරලා තියගන්න නෑලන අපි වීඩියකට යම් තුරුනාල මුලින්ම AliExpress app එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් යාළුවනේ මම AliExpress app එක ඩවුන්ලෝඩ් කරන වීඩියෝ මගේ YouTube channel එකේ දාලා තියෙන්නේ. එම බලලාලට AliExpress එක හදාගන්න account එක create කරගන්න විදිහ දැන් ඔයාලට දාලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඒක බලලා ඔයාලා account එක create කරගෙන මේ වීඩියෝ එක බලන්න. ඉතින් අපි යන්දම් AliExpress app එකට. ඉතින් ඔය විදිහට ඔයාලට පේනවා AliExpress app එකට ගියාම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් summer sale කියලා ලොකුවට පෙන්වන ලොකු banner එකක් අපිට. ඉතින් ඒක ඔයාලට යටින් බලා ගන්න පුළුවන් මෙතනේ coming 3 days up to 180ක් off. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 180 discount එක. ඉතින් අපි බලමු යාළුවනේ ඒක කොහොමද order එකක් දාගන්නේ කියලා. ඉතින් ඔයාලා ඒ බැනර් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් ඔයාගේ ඩෑෂ්බෝඩ් එකට යනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලා කැමති අයිටම් එකක් දාගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් 150ක් off 150ක් off 107ක් off එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ලොකු ගණන් වලට අඩු වෙලා තියෙනවා. 167ක් ඔයගේ ගණන් වලට අඩු වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හැම අයිටම් එකම යටින් ඔයාලට ඒ අඩු වෙච්ච ඩිස්කවුන්ට් ගාන වෙලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු ඕඩර් එකක් දාගෙන. මම ඕඩර් එක දාන්න යාළුවනේ මේ මම ඕඩර් එක ප්ලේස් කරනවා විතරයි පේ කරන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන මේ නල ෆෝන් එක රත් වෙනවට පිටිපස්සෙන් ගහන මේකක් තියෙනවා. පෝටබල් මේ ෆෑන් එකක්. ඉතින් අපි ඒක දාගෙන බලමු. ඔයාලා කැමති අයිටම් එක ඔයාලා ක්ලික් කරගෙන ඔය විදිහට මෙතනින් අයිටම් එකේ ප්‍රයිස් එක වෙන්නන්නේ 1577යි. ඉතින් අපි බලමු මේක අඩු වෙනවා කියලා. ඉතින් ඔයාලා මුලින්ම අයිටම් එකක් ඕඩර් කරගද්දී ඔයාලා බලන්න ඕන දෙයක් තමයි මෙතන මේ සෝල්ට් කියලා දින දෙන. ඉතින් ඒ කියන්නේ සෝල්ට් කියනවනේ විකිණලා තියෙන ගාණ, භාණ්ඩ නිෂ්පාදන විකිණලා තියෙන ගාණ. ඒ කියන්නේ මේ කියන්නේ සෝල්ට් 345 වගේ පන්නලා තියෙන අයිටම් විතර ඔයාලා හැමතිස්සෙම ඕඩර් කරගන්න ඕනේ. නැත්නම් යාළුවනේ ඔයාලගේ අයිටම් එක ගැන ෂුවර් එකක් තියාගන්න බෑ. ලංකාවට සමහර ඒවා යාලා නිෂ්පාදනය කරලා එවන්නෙත් නැහැ. ඉතින් අන්න ඒ හින්දා තමයි ඔයාලට සෝල්ට් ගාන වැඩි ඒවා බලලා ඕඩර් කරගන්න කියන්නේ. ඉතින් අපි බලමු යාළුවනේ මේකේ කස්ටමර් රිවිව්ස්. දැන් ඉතින් යටට ඇවිල්ලා පල්ලෙහාට කරාම මෙතනින් ඔයාලට පෙන්වනවා අපේ ශ්‍රී ලංකන් ෆ්ලැග් එක පෙන්වනවා. ඉතින් මේක ඔයාලා ක්ලික් කරාම ශ්‍රී ලංකාවේ ගෙන්නපු කට්ටියගේ ඒ රිවිව් දාලා දෙනවා. ඔයාලට වෙනද මේ ශ්‍රී ලංකාවේ කෙනෙක් සුපර් ප්‍රොඩක්ට් කියලා එකක් දාලා තියෙනවා. ෆොටෝ එකකුත් එක්ක. ඉතින් ඒ කියන්නේ මේ අයිටම් එක හොඳයි. ඉතින් අපි දැන් මේක බලමු ඕඩර් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු මේකයි වගේම ප්‍රයිස් එකත් අඩු වෙනවද කියලා. ඉතින් මේකේ ගාන ගාලා තියෙන මේ 3430ක් කියලා. ඉතින් මේ සේල් එකේ හින්දා ඔයාලට බලා ගන්න පුළුවන් මේ රතු පාටින් වැටලා තියෙනවා 1577ට. ඉතින් ඔයාලා මෙතන යටින් පේනවා ඇති add to cart කියලා එකක් අන්න ක්ලික් කරගන්න. ඔයාලට කැමති එක ඔයාලා ඕඩර් කරගන්න ඕනේ. ඉතින් ඔය විදිහට ඔයාලට පේනවා ඇති මේ successful වුණා කාඩ් එක ඇඩ් කරගෙන. ඉතින් ඊට පස්සේ ඔයාලා ආයෙ main dashboard එකට යන්න ඕනේ. ඉතින් ඔය විදිහට ගියාම ඔයාලට පෙන්වනවා ඇති මෙතන හතරවෙනි යන්න තියෙනවා කාඩ් කියලා එක. අන්න කාඩ් කියන එක ක්ලික් කරගත්තාම ඔයාලට පෙන්වනවා ඇති ඔයාලා කාඩ් එකට ඇඩ් කරගත්ත එක. ඉතින් යාළුවනේ පේනවා ඇති ඔයාලට මෙතන උඩින් පෙන්නනවා. ඉතින් යාළුවනේ මම මේ ලොකු ප්‍රයිස් එක කරලා තියෙනවා මම ඇඩ් කරගෙන තියෙනවා. ඒකට ක්ලික් කරලා ඉතින් අයිටම් දෙකක්
හරි යාළුවනේ ඔයාලා දැන් මෙතනින් පේනවා වලට ඔක්කොම ක්ලියර් කරගත්තා. දැන් බලමු මේකට ටික් එක දාලා. ඉතින් යාළුවනේ ඔක්කොම ටික් එක ගන්නවා. ඔතන එකපාරක් ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් දැන් මෙතනින් පෙන්නනවා shipping cost එක විතරක් රුපියල් 666ක් වෙනවා. ඉතින් අන්න ඒ හින්දා තමයි ඔයාලට price එක වැඩි වෙලා වෙන්නන්නේ. ඉතින් shipping cost එක free delivery කරන එකක් ඔයාලා තෝරලා තමයි දාගන්න කියන්නේ. ඒ හින්දා තමයි අරගේ price එකත් අඩුයි ගොඩක්ම අඩු කරලා දිනවා සම sale එකෙන්. ඉතින් ඔයාලට shipping cost එක තමයි ගොඩක් යනවා නම් යන්නේ. ඉතින් ඒක හින්දා ඔයාලා free shipping item එකක් දාගන්න ඕනේ. ඔතන ඔයාලා බලලා. ඉතින් ඔයාලා මම අද ඔයාලට කියලා දෙනවා කිව්වා address එක add කරන්න හැටි. ඉතින් ඔයාලා යන්න ඕනේ දැන් account කියන එකට. account කියන option එකට ගියාම ඔයාලට පෙන්නනවා තියෙ උඩින් ඉතින් setting icon එක. setting icon එක click කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පෙන්නනවා තියෙ දෙවෙනි යට තියෙන උඩින් file එක යටින් shipping address කියලා එකක්. ඉතින් මේ තියෙන යාළුවනේ මගේ address එක මෙතන පෙන්නන්නේ. ඉතින් ඔයාලට අලුතින් address එකක් add කරගන්න ඕන නම් මෙතනින් add a new address කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට ඔටෝම මෙතන ශ්‍රී ලංකන් වැටලා තියෙනවා. ඔයාලගේ නම දෙන්න. ඉතින් යාළුවනේ ඔයාලා මෙතන නම දුන්නාට පස්සේ මෙතන ඊට පස්සේ ෆෝන් නම්බරේ දෙන්න ඕනේ. නිවැරදි ෆෝන් නම්බරේ. ඉතින් ඔයාලා ෆෝන් නම්බරේ දැන් මගේ ෆෝන් නම්බරේ මම ගහ ගන්නවා. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක තමයි ඔයාලනේ හරියටම ඇඩ් කරන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මේ ස්ට්‍රීට් හවුස් කියලා. ඉතින් ඔයාලා මෙතන දෙන්න ඕනේ ඔයාලගේ ගෙදර අංකය. මම දැන් දානවා මගේ ගෙදර අංකය. ඉතින් ඊට පස්සේ අනිවාර්යයෙන් මෙතන ශ්‍රී ලංකා කියලා දෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලගේ පළාත. ඉතින් ඔය විදිහට ඔයාලට ඔටෝම සිලෙක්ට් වෙනවා ටික. ඊට පස්සේ ඔයාලගේ ship code එක. ඉතින් ඔයාලා ship code එක ගහන්න දන්නේ නැත්නම් ඔයාලා යන්න ඕනේ දැන් Chrome එකට. Chrome එකට ගිහිල්ලා ඔයාලා ගහන්න ඕනේ ඔයාලගේ පළාතේ නම. district එක නම sorry. ඔයාලගේ postal code එකේ තියෙන තැපෑල තියෙන නම. තැපෑලේ ගහලා තියෙන නම. يعني අපේ තැපෑල දැන් මම ඉන්නේ අලු කෙටියාව නිසා මම ගහනවා මෙතන අලු කෙටියාව zip code. ඉතින් ඔය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන පුළුවන් postal code කියලා වෙන්න 90736. ඒක ඔයාලා අනුරාධපුරේ නම් අනුරාධපුර zip code කියලා ගහම ඔයාලට zip code පෙරක් වෙලට යාළුවනේ 4-5ක් පෙන්වන්න පුළුවන්. ඒකෙන් ඔයාලා කැමති එකක් දෙන්න. ඔයාලගේ කැමති එකක් දෙන්න බැලුණා ඔයාලගේ තැපෑලට අයිති තැපෑල තියෙන්නේ. ඔයාලට ලියුම් බෙදන්න තියෙන තැපෑලේ අංකය හන්දේ ඒ විදිහට ලියුම් බෙදන්න හරි ආවම තැපෑලට ගිහිල්ලා හරි ඔයාලගේ තැපෑල අංකය හන්ද. එතකොට එයාලට කොහොම එකක් කියනවා. ඉතින් ඔය දෙන්න. දැන් යාළුවෝ මම පෙන්නන එක ඔයාලා දෙන්න එපා. ඉතින් හරි ඊට පස්සේ ඔයාලා මෙතන මේ ටික් එක දාගන්න ඕනේ. නැත්නම් ඔයාලා අයිටම් එකක් ඕඩර් කරන ගාන ඔයාලට ඇඩ්‍රස් එක දාන්න වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන සේව් දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සාර්ථක මෙතනින් මම දැන් ඇඩ් කරපු ඇඩ්‍රස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් හරි යාළුවනේ
ඔය විදිහට තමයි ඇඩ්‍රස් එක ඇඩ් කරන්න තියෙන්නේ. ඔයාලට කාඩ් එක ඇඩ් කරනවා නම් ඔයාලට මෙතන පුළුවන් ආයෙත් account එකට ගිහිල්ලා මෙතන තියෙනවා යාළුවනේ මෙතන payment කියලා option එක. මේ තියෙන යාළුවනේ payment ගිහිල්ලා මගේ දැනට ඇඩ් වෙලා තියෙන කාඩ් එක පෙන්නනවා. ඉතින් ඔයාලට පස්සේ මෙතන කාඩ් කියන එක කාඩ්ස් ඔබනවා. කාඩ්ස් කියලා දැන් මගේ ඇඩ් කරලා තියෙන කාඩ් එක මෙතන පෙන්නනවා. ඊට මෙතන තියෙන වැඩි ඇඩ් new card කියලා. ඉතින් ඔයාලා මුලින්ම දෙන්න ඕනේ ඔයාලා කාඩ් එකේ නම්බර් එක. ඉස්සරහම තියෙනවා කාඩ් එකේ දිග නම්බරයක්. අංක 16ක දිග නම්බරයක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා කාඩ් එකේ නම, ඊට පස්සේ කාඩ් එකේ expiry date එක දෙන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ නම් දෙන CVV කියන්නේ ඔයාලා කාඩ් එකේ තියෙනවා යාළුවනේ අංක 3ක් පිටිපස්ස ඇරෙනවා. චූටියට අංක 3ක්. අන්න ඒ තුන දීලා ඔයාලා මෙතනින් සේව් දෙන්න. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයාලා item එකක් order කරන ගානේ ඔයාලගේ payment එක success වෙනවා. එහෙනම් යාළුවනේ මම අද ගෙනාපු වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා මාව subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් යාළුවනේ සුබ දවසක්.